දැන් කොහොමද මේක මතක තියාගන්නේ? ওই කේස් තුන MCQ වලට අහනවා. ඊට පස්සේ මේ විදියට පරිවර්තනයක් දීලා අපේ MCQ තැනක් අහලා තියෙන්න පුළුවන්. කොහොමද මේ කේස් තුන මතක තියාගන්නේ? දැන් තනියම try කරන්න බලන්න මේකෙන් හැදෙන පොලිපෙප්ටයිඩ් දාමය හොයාගන්න. මේකෙන් මේ කොටසට අපි කියනවා ප්‍රවේණික කේතය කියලා. ප්‍රවේණික කේතය කියලා කියනවා මේ කේතය කියන එක පොඩ්ඩක් අඳුර ගන්න අපි ඔය එකේ කතාවල එහෙම වැඩිපුර දැකලා තියෙනවා. සමහර තැන්වල තියෙනවා මෙන්න මෙහෙම ඉලක්කම් කිහිපයක් විතරක්. ඒ ඉලක්කම් කිහිපයෙන් සමහර වෙලාවට ඔය රහස් පරීක්ෂකයෝ වෙන්න පුළුවන්, අපරාධකාරයෝ වෙන්න පුළුවන්. මේ ඉලක්කම් වලින් හදාගත්ත භාෂාවකින් ඒගොල්ලෝ සංවේදනය කරනවා. උදාහරණයක් විදිහට අපි හිතමු මෙතන 592කින් කියන්නේ G අකුර කියලා. 211න් කියන්නේ O අකුර. එතකොට මේ ඉලක්කම් විදිහට එයා ඒවල තියෙන පණිවිඩයෙන් කියන්නේ මොකද්ද? go යන්න කියලා තමයි කියන්නේ. එතනින් යන්න කියලා තමයි කියන්නේ. ওই විදිහට එක එක ක්‍රම පාවිච්චි කරනවා දැකලා තියෙනවනේ. මේ වගේ එකකට ඒක නිසා අපි එතෙන්දි පාවිච්චි කරන නම මොකද්ද? කෝඩ් එක. මොකක් හරි රහස්ගත සංකේතයක්. අන්න ඒ විදිහට මේ පරම්පරාවෙන් පරම්පරාවට ලක්ෂණ අරගෙන යන මේ ක්‍රියාවලියට දායක වෙන කේතයට අපි කියනවා ප්‍රවේණි කේතය කියලා. ප්‍රවේණි කේතය කියලා අපි ඉස්සරහට කතා කරනවා මේක මොන වගේද කියලා. දැන් මෙතන මේක අර රහස් පරීක්ෂකයෝ හරි අපරාධකාරයෝ හරි පාවිච්චි කරපු රහස් කේතය. ඒ වගේ තමයි මේ mRNA වල තිබ්බ පණිවිඩය ප්‍රෝටීන දක්වා අරගෙන යන්න. එහෙම නැත්නම් පොලිපෙප්ටයිඩ් දක්වා අරගෙන යන්න. ඒ පාවිච්චි වෙන කේතයට අපි කියනවා ප්‍රවේණි කේතය කියලා. ওই ප්‍රවේණි කේතය තමයි හරියට අර වෙද මහත්තයාට විතරයි වට්ටෝරුව කියව ගන්න පුළුවන් වගේ ප්‍රවේණි කේතය තමයි ඊළඟට එන්න ඕනේ ඇමයිනෝ අම්ලය මොකද්ද? ඊළඟට එන්න ඕනේ ඇමයිනෝ අම්ලය මොකද්ද කියලා තීරණය කරන්නේ. ඒ නිසා අපි පරිවර්තන ක්‍රියාවලිය ඉගෙන ගන්න කලින් ඒක ටිකක් හරියට ඉගෙනගෙන ඉන්න ඕන. ඒකෙදි මුලින්ම දැනගන්න ඕන කාරණාව තමයි මෙන්න මේක. මේ තියෙන අපි දාන නයිට්‍රජනීය භෂ්ම හතරනේ. අපි හිතමු ඇඩිනීන් කියන නයිට්‍රජනීය භෂ්මය තිබ්බා. ඒකෙන් කේතනේ. එහෙම නැත්නම් මේකෙන් කතා කරේ කේතනේ සපයනවා කියන්නේ එහෙම නැත්නම් කතා කරේ ආ කියන ඇමයිනෝ අම්ලයට කියලා. සයිටෝසින් වලින් E කියන ඇමයිනෝ අම්ලයට. යුරසිල් වලින් ආ කියන ඇමයිනෝ අම්ලයට. G වලින් එහෙම නැත්නම් ගුවැනින් වලින් E කියන ඇමයිනෝ අම්ලයට තමයි කතා කරේ. එතකොට මේ විදිහට නයිට්‍රජනීය භෂ්ම ආකාර හතරයිනේ තියෙන්නේ. එතකොට කතා කරගන්න පුළුවන් ඇමයිනෝ අම්ල කීයකට විතරද? ඇමයිනෝ අම්ල එකිනෙකට වෙනස් වර්ග 4කට විතරයි කතා කරගන්න පුළුවන් නේ. හැබැයි සෛලය ඇතුලේ ඇමයිනෝ අම්ල වර්ග කීයක් තියෙනවද? 20ක් විතර තියෙනවා. එතකොට එහෙනම් මේ නයිට්‍රජනීය භෂ්මයකින් එක ඇමයිනෝ අම්ලයක ගානට කතා කරලා මේ ඔක්කොම ඇමයිනෝ වලට සංඥා සපයන්න බෑ. ඒක තමයි අපි මුලින්ම ගැටලුව විදිහට තේරුම් ගන්න ඕන. එක් එක් නියුක්ලියෝටයිඩයක් බැගින්, ඒ කියන්නේ මේ එක එක නියුක්ලියෝටයිඩය බැගින් ඇමයිනෝ අම්ල බවට පරිවර්තනය වුවොත්, එක එක නියුක්ලියෝටයිඩය ඇමයිනෝ අම්ල බවට පරිවර්තනය වුවොත් කේතනය කරන්න පුළුවන් ඇමයිනෝ අම්ල වර්ග 4කට පමණි. ඒ කියන්නේ මේ වර්ග 4ට විතරයි. සයිටෝසින් වලට බෑනේ තව ඇමයිනෝ අම්ල වර්ගයකටම කතා කරන්න. සයිටෝසින් තියෙනකොට මේ ඇමයිනෝ අම්ල වර්ගය තමයි එතෙන්ට එන්නේ. ඒක නිසා එක නියුක්ලියෝටයිඩය බැගින් ඇමයිනෝ අම්ල වලට පරිවර්තනය වුණොත් තියෙන ගැටලුව තමයි කේතනය කරන්න පුළුවන් ඇමයිනෝ අම්ල වර්ග 4කට විතරයි. ඒකට මේක ගැටලුවක්නේ. ඊට පස්සේ ඒ නිසා තේරුම් ගත්ත ඇමයිනෝ අම්ලයක් සඳහා සංඥා සපයන්නේ එක නියුක්ලියෝටයිඩය බැගින් නෙමෙයි කියලා. මේ සඳහා නියුක්ලියෝටයිඩ් එකතුවක් ඕන. ඒ කියන්නේ එකතු වුණාම පුළුවන් ද වැඩි ප්‍රමාණයකට සංඥා සපයන්න? ඔව් අපි බලමුකෝ. අපි ගමුකෝ නියුක්ලියෝටයිඩ් එහෙම නැත්නම් නයිට්‍රජනීය භෂ්ම දෙක දෙක. උදාහරණයක් විදිහට මෙතන අරගෙන තියෙනවා මෙතින් ඇඩිනීනුයි තියෙනවා. ඒකෙන් එක ඇමයිනෝ අම්ලයකට සංඥාව සපයනවා. ආයි ඇඩිනෝනුයි සයිටෝසිනුයි එකතු වෙලා තව ඇමයිනෝ අම්ලයකට සංඥාව සපයනවා. ඒ කියන්නේ ඇඩිනෝනුයි එක ළඟ තියෙනවා. ඒ දෙන්න එකතු වෙලා මොකද කරන්නේ? එක ඇමයිනෝ අම්ලයක් එතෙන්ට කතා කරගන්නවා. ඇඩිනීනුයි සයිටෝසිනුයි තියෙනවා. ඒ දෙන්න එක ඇමයිනෝ අම්ලයක් කතා කරගන්නවා. ඒ විදිහට ඇඩිනීනුයි යුරසිලුයි ඇඩිනීනුයි ගුවනිනුයි. ඒ විදිහට ඇඩිනීන් වලින්ම කී දෙනෙක්ට පුළුවන්ද? 4 දෙනෙක්ට පුළුවන්. ආයි සයිටෝසින් වලින් පටන් ගත්තොත් සයිටෝසිනුයි ඇඩිනීනුයි. එතකොට හිතෙන්න පුළුවන් මේකමද මේ තියෙන්නේ කියලා. නෑනේ පිළිවෙල වෙනස්නේ. මෙතන ඇඩිනීන් මුලින් තියෙන්නේ සයිටෝසින් ඊළඟට තියෙන්නේ. ඉතින් සයිටෝසින් මුලින් තියෙන්නේ. එතකොට මේකෙන් එන්නේ වෙනම ඇමයිනෝ අම්ලයකට. එහෙම ඇමයිනෝ අම්ල කීයකට සංඥා සපයන්න පුළුවන්ද දෙන්න එකතු වුණොත්? ඇඩිනීන්ගෙන් 4යි, සයිටෝසින්ගෙන් 4යි. ආයි අපි ගත්තොත් ගුවැනින්ගෙන් 4යි, ආයි යුරසිල්ගෙන් 4යි. එහෙම 4 වරක් 4 16කට සංඥා සපයන්න පුළුවන් නේ. 16කට සංඥා සපයන්න පුළුවන්. හැබැයි ගැටලුව තමයි මොකද වෙන්නේ? 16යිනේ. 16 මදි. ඇමයිනෝ අම්ල වර්ග 20ක් තිබුණා. ඒක නිසා 16ත් මදි. දෙන්න එකතු වුණාට හරියන්නේ නැහැ. මේ සංඥා සපයන්න පුළුවන් ඇමයිනෝ අම්ල වර්ග ගණන හොයාගන්න අපිට පොඩි ගණන් පාට් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඇමයිනෝ අම්ල එකිනෙකට වෙනස් වර්ග 4යිනේ තිබුණේ. එකකින් එක ඇමයිනෝ අම්ලයේ ගානට සංඥා සැපෙවුවොත් ඇමයිනෝ අම්ල වර්ග 4කට විතරයි සංඥා සපයන්න පුළුවන්. 4 පළවෙනි බලය.
ඇමයිනෝ අම්ල නියුක්ලියෝටයිඩ් 4යි තිබුණේ. නියුක්ලියෝටයිඩ් දෙන්න එකතු වෙලා සංඥා සැපෙවුවොත් ඇමයිනෝ අම්ල වර්ග කීයකටද? 16කට සංඥා සපයන්න පුළුවන්. දැන් ප්‍රශ්නයක් අහන්නම්. නියුක්ලියෝටයිඩ් එහෙම නැත්නම් නයිට්‍රජනීය භස්ම තුන් දෙනා එකතු වුණොත් නයිට්‍රජනීය භස්මයේ කිනකට වෙනස් ආකාර 4යි තියෙන්නේ. තුන් දෙනා එකතු වුණොත් කීයකට සංඥා සපයන්න පුළුවන්ද? කීයකට පුළුවන්ද? 64කට සංඥා සපයන්න පුළුවන්. ඇමයිනෝ අම්ල වර්ග 64කට සංඥා සපයන්න පුළුවන්. හැබැයි ඒක වැඩිනේ. ඕනවට වඩා වැඩි. 16 මදි 64 වැඩි. ඉතින් කරන්න දෙයක් නැහැ. අපිට 16 මදි නිසා මේ නියුක්ලියෝටයිඩ් තුන බැගින් එකතු වෙලා එක ඇමයිනෝ අම්ලයකට සංඥා සපයනවා කියන එකට යන්න වෙනවා. එතකොට මුලින්ම තිබ්බර ගැටලුවත් එක තේරුම් ගන්න ඕන දෙයක් තමයි ඇමයිනෝ අම්ලයක් හේතනයේට නියුක්ලියෝටයිඩ් සංකලනයක් අවශ්‍ය වෙයි. හැබැයි එතෙන්දී දෙන්න එකතු වුණත් ඒක මදි වුණා. එතකොට පළවෙනි අවස්ථාව තමයි මේක එක try කරා ඒක හරි ගියේ නැහැ. දෙවෙනි අවස්ථාව තමයි සංකලනයක් වුණ උනා. ඒකත් හරි ගියේ නැහැ දෙක ගත්තට. අවසානයේදී ආපු නිගමනය තමයි එක ඇමයිනෝ අම්ලයක් සඳහා සංඥා සපයන්න නියුක්ලියෝටයිඩ් කීයක් එකතු වෙලාද සංඥාව සපයන්නේ? 3 දෙනෙක් එකතු වෙලා තමයි සංඥාව සපයන්නේ. අපි ඒක නිසා කියනවා ඇමයිනෝ අම්ලයක් හේතනයට එහෙම නැත්නම් සංශ්ලේෂණයට නියුක්ලියෝටයිඩ් භස්ම ත්‍රිත්වයක් බලපායි. ඒ කියන්නේ ඇඩිනීන්, සයිටොසින්, යුරේසිල් තියෙන මේ 3 දෙනාම එකතු වෙලා එක ඇමයිනෝ අම්ලයකට තමයි සංඥාව සපයන්නේ. මේ 3 දෙනාම එකතු වෙලා එක ඇමයිනෝ අම්ලයකට තමයි සංඥාව සපයන්නේ. ආයි ඇඩිනීන්, යුරේසිල්, ඇඩිනීන් ගත්තොත් එතන නියුක්ලියෝටයිඩ් තුනක් තියෙනවනේ. ඒ 3 දෙනාම එකතු වෙලා තව ඇමයිනෝ අම්ලයකට තමයි සංඥාව සපයන්නේ. ඔන්න ඔය විදිහට නියුක්ලියෝටයිඩ් භස්ම ත්‍රිත්වයක් මගින් තමයි එක ඇමයිනෝ අම්ලයකට සංඥාව සපයන්නේ. ඇයි එහෙම උනේ කියලා තේරුණාද? දැන් අපි එකපාරට සාමාන්‍යයෙන් ඉගෙන ගන්නකොට ඉගෙන ගන්න විදිය තමයි එකපාරට ඉගෙන ගන්නවා ප්‍රවේණිකේතය කියලා කියන නියුක්ලියෝටයිඩ් ත්‍රිත්වයක් තුන් දෙනාගෙන් එක්කෙනෙක්ට සංඥාව සපයනවා කියලා. එහෙම එකපාරට කිව්වට ඒක තේරෙන්නේ නැහනේ. අපි මුලින්ම බැලුවා ඇයි එක එකෙන් සංඥාව සපයන්න බැරි. අපිට තේරුණා එතකොට වර්ග 4කට විතරයි සංඥාව සපය ගන්න පුළුවන්. ඊට පස්සේ අපි දෙන්න අරගෙන බැලුවා. දෙන්න ගත්තාම කීයකටද පුළුවන්? 16කට විතරයි. ඊට පස්සේ අපි තුන් දෙනා අරගත්තාම අපි දැක්කා ඔන්න 20කට සංඥාව ඒ කියන්නේ සපය ගන්න පුළුවන් 64ක්ම පුළුවන්. ඒක නිසා අපි මොකද්ද අන්තිමට තීරණය කරා නියුක්ලියෝටයිඩ් එහෙමත් නැත්නම් නයිට්‍රජනීය භස්ම ත්‍රිත්වයේ බැගින් තමයි එක ඇමයිනෝ අම්ලයකට කේතනය හා සංශ්ලේෂණයට අවශ්‍ය කේතනය සපයන්නේ කියලා. ඇමයිනෝ අම්ල සඳහා කේතනය සපයන mRNA ඇමයිනෝ අම්ල සඳහා කේතනය සපයන මේ නියුක්ලියෝටයිඩ් භස්ම ත්‍රිත්වයක්. මොහොතේ තියෙන නියුක්ලියෝටයිඩ් භස්ම ත්‍රිත්වයක්ද? mRNA අණු. ඒක විශේෂ වෙන්න ඕනේ. mRNA අණුවේ තියෙන නියුක්ලියෝටයිඩ් භස්ම ත්‍රිත්වයකට අපි විශේෂ නමක් එහෙනම් පාවිච්චි කරනවා. මොකද්ද? කෝඩෝනයක් කියලා. කෝඩ් එකේ පොඩි කෑලි. කෝඩ් එකේ පොඩි කෑලි නිසා අපි කියනවා මේකට කෝඩෝන් කියලා. එහෙනම් කෝඩෝන් එකක් කියන්නේ මොකද්ද? අර mRNA දාමේ නියුක්ලියෝටයිඩ් තුන ගත්තාම ඒ එකකට අපි කියනවා මොකද්ද? කෝඩෝන් එක කියලා. ඒ එකකින් ඇමයිනෝ අම්ල කීයකට සංඥා සපයනවද? 3කින් 1යි. ඊළඟ 3ෙන් තව 1යි. ඊළඟ 3ෙන් තව 1යි. ඊළඟ 3ෙන් තව 1යි. ඔන්න ඔය විදිහට තමයි සංඥා සපයන්නේ. එතකොට අර පොඩි ඔළුවේ ගැටලුවක් එන්න ඕන හරියට හිතන කෙනෙක්ට 64කට පුළුවන් වුණානේ. වර්ග 64කට පුළුවන් වුණානේ. හැබැයි තියෙන්නේ 20යිනේ. එතකොට ඉතුරු කට්ටිය මොකද්ද කරන්නේ කියලා පොඩි ප්‍රශ්නයක් එන්න පුළුවන්. එතෙන්දි වෙන දේ තමයි සමහර අවස්ථාවල ඇමයිනෝ අම්ල තියෙනවා සමහර ඇමයිනෝ අම්ල තියෙනවා ඒවට කේත කිහිපයකින් සංඥාව සපයනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි හිතුවොත් 5යි 6යි 25යි කියලා අර අපි කලින් කතා කරපු රහස් පරීක්ෂකයේ 5යි 6යි 25 කිව්වොත් අපි හිතමු අපි කලින් ලිව්වේ වෙන එකක්. අපි හිතමු 5යි 6යි 25 තිබ්බොත් go කියන එක තමයි සංඥාව. හැබැයි 62යි 74 තිබ්බත් ඒකිනුත් කියන්නේ go කියලා. එකම වචනෙට කේත දෙකක් තියෙනවා. හරි? ඒක එහෙම තිබ්බට ගැටලුවක් නැහැ නේ වචනේ සංවේදනය කරගන්න පුළුවන්. වඩා හොඳින් මේක කරගන්න එකම වචනෙට කේත දෙකක් පාවිච්චි කරනවා. ඒ වගේ අර මෙතන කේත වැඩිවීමත් එක්ක මොකද්ද වෙලා තියෙන්නේ? සමහර ඇමයිනෝ අම්ල වලට කේත කිහිපයක් තියෙනවා. ඒ කේත කිහිපයෙන්ම සංඥාව සපයන්නේ එකම ඇමයිනෝ අම්ලයකට. මේ වගුවෙන් බලා ගන්න පුළුවන්. මේ වගුව රිසෝස් එකේ දීලා තියෙනවා. එතන පේනවා සමහර කේත තියෙනවා. ඒ කේත වලින් කිහිපයක් එකතු වෙලා තමයි ඇමයිනෝ අම්ලයට සංඥාව සපයන්නේ. ඒ කියන්නේ මොකක් තිබ්බත් ඒ ඇමයිනෝ අම්ලය තමයි තියෙන්නේ. දැන් අපි මේ වගුවත් බලාගෙන පොඩි ක්‍රියාකාරකමක් කරමු. mRNA දාමයක් අරගෙන කට්ටිය තනියම හිතලා ලියන්න දෙන්න. ඒකෙන් හැදෙන ඇමයිනෝ අම්ල දාමය එහෙමත් නැත්නම් පොලිපෙප්ටයිඩ් දාමය මොකක්ද කියලා. ඔන්න අපි දීලා තියෙනවා mRNA දාමයක්. අර ප්‍රතිලේඛනයේදී අපි මුලින්ම කතා කරපු පියවරේදී DNA අණුවේ තිබ්බ ජානය පිටපත් කරගෙන එන mRNA දාමයක් තමයි ওই තියෙන්නේ. හරි? මේ වගේ නෙමෙයි මේක මීට වඩා දිග වෙන්න ඕන අනිවාර්යෙන්. අපි මේ පොඩි දාමයක් අරගෙන පොඩ්ඩක් මේ කියපු දේ තේරුණාද කියලා බලන්න. දැන් තනියම try කරන්න බලන්න මේකෙන් හැදෙන පොලිපෙප්ටයිඩ් දාමය හොයාගන්න. මේකෙන් හැදෙන පොලිපෙප්ටයිඩ් දාමය තමයි අපිට හොයාගන්න ඕන. මේකෙන් හැදෙන පොලිපෙප්ටයිඩ් දාමය මොකක්ද කියලා.
තමන් අර වගුව දැන් වගුවක් දුන්නනේ. ඒ වගුවත් එක්ක ඒක වගුව රිසෝස් එකේ තියෙනවා ප්‍රෝටීන සංශ්ලේෂණයට කලින් කොටසේ ප්‍රවේණිකේතය කියන කොටසේ තියෙනවා අණුක ජීව විද්‍යාව පාඩමේ. ඒ වගුව බලාගෙන හරි නැත්නම් මේ වගුව දාන්න. වගුව බලාගෙන පොඩි වෙලාවක් කරන් try එකක් දෙන්න. මේකෙන් හැදෙන පොලිපෙප්ටයිඩ් ධාමයේ මොන වගේද කියලා තමන් තනියම try කරලා බලන්න වීඩියෝ එකේ ඉතුරු ටික බලන්න කලින්. මුලින්ම කරගන්න ඕන වැඩේ මොකද්ද? එක ඇමයිනෝ ආම්ලයකට සංඥා සපයන නියුක්ලියෝටයිඩ් කීයක් දායක වෙනවද? 3යි. ප්‍රවේණිකේතය කියලා කිව්වේ ඒකනේ. ඒක නිසා 3න් 3ට වෙන් කරගත්තා. හරි? මුලින්ම 3න් 3ට වෙන් කරගත්තා. එතකොට මේ 3කින් තමයි එක ඇමයිනෝ ආම්ලයකට කතා කරගන්නේ. ඔන්න ඕක තේරිලා තියෙන්න ඕන. තේරිලා නැත්නම් වීඩියෝ එකේ මුල් කොටස ආයි බලලා ඉන්න ඕන. හරි? ඇයි 3කින් එකකට සංඥාව සපයන්නේ කියලා පැහැදිලි කරා. එකකින් සැපෙව්වොත් මොකද වෙන්නේ? ඇමයිනෝ ආම්ල වර්ග 4ක් විතරයි. දෙකකින් සැපෙව්වොත් ඇමයිනෝ ආම්ල වර්ග 16කට විතරයි සංඥාව සපයන්න පුළුවන්. අපිට ඇමයිනෝ ආම්ල වර්ග 20ක් තියෙනවා. 20කට සංඥාව සපයා ගන්න 3 ගාන එකතු වෙන්න ඕන වුණා කියලා තේරුම් ගත්තේ කටපාඩම් කරගත්තේ නැහැ. හරිනේ? එතකොට මුලින්ම කරන්න ඕනේ මේකෙන් හැදෙන දාමයනේ. මේ තියෙන ඇඩිනින් යුරසිල් ගුවෙනින් වගුවේ බලන්න ඒකෙන් එන ඇමයිනෝ ආම්ලය මොකද්ද? මෙතියුනින් නේ. අපි එම් අකුරෙන් සංකේතවත් කරමු. ඒවයි නම් දැනගන්න ඕනේ. ඒවා පාඩම් කරගන්න ඕනෙත් නැහැ. ඒ කියන්නේ මේ වගුව පාඩම් කරගන්න කිසිම උමනාවක් නැහැ. ඇමයිනෝ ආම්ල වර්ගවල නම් ටිකත් හරියටම දැනගන්න අවශ්‍යතාවයක් නැහැ. ඊට පස්සේ ගුවෙනින් සයිටෝසින් තිබ්බොත් මොකක්ද එන ඇමයිනෝ ආම්ලය? ග්ලයිසින් නේ. අපි G අකුරෙන් සංකේතවත් කරගමු. ග්ලයිසින් තියෙන GLY කියලා තියෙන්නේ ග්ලයිසින් තමයි තියෙන්නේ. ඊළඟට ඇඩිනින් සයිටෝසින් තිබ්බොත් මොකක්ද එන්නේ? ඒක කොහොමද තියෙන්නේ? ASN කියලානේ තියෙන්නේ. අපි ඒක ඒ අකුරෙන් සංකේතවත් කරගමු. එතකොට මේකෙන් ආවේ මේකෙන් ආවේ මේ ඇමයිනෝ ආම්ලය. මේ කෝඩ් එකෙන් මෙතෙන්ට ගෙන්න ගත්තේ මේ ඇමයිනෝ ආම්ලය. මේ කෝඩ් එකෙන් මෙතෙන්ට ගෙන්න ගත්තේ මේ ඇමයිනෝ ආම්ලය. දැන් තේරෙනවනේ ඇමයිනෝ ආම්ල වල පිළිවෙල තීරණය කරලා තියෙන කවුද? මේ mRNA අණුව. ඊට පස්සේ මේ කෝඩ් එකෙන් කියන ඇමයිනෝ ආම්ලය මොකද්ද? SER කියලා තමයි ඒක තියෙන්නේ. අපි S අකුරෙන් සංකේතවත් කරගමු. මේකෙන් ඔන්න ගෙනාව SER කියලා එකක්. ඊළඟට ඇඩිනින් සයිටෝසින් ගුවැනින් තියෙන එක. ඒකේ තියෙන්නේ TH කියලා තියෙන අපි T අකුර දාගමු. අන්තිමට තියෙන යුරසිල් ගුවැනින් ඇඩිනින්. ඒකට මොකක්ද තියෙන්නේ? ඒකට තියෙන්නේ ස්ටොප් කියලා. අයියේ. ඒකට තියෙන්නේ ස්ටොප් කියලා. ස්ටොප් කියලා තියෙන්නේ මේ ඇමයිනෝ ආම්ල දාමේ මෙන්න මෙතනින් නවතින්න ඕන කියන සංඥාව දෙන්න තමයි ඕක තියෙන්නේ. එතකොට ඒකට පුළුවන් ද ඇමයිනෝ ආම්ලයක් ගෙන්න ගන්න? බෑ. ඔන්න ඔය විදිහේ ඇමයිනෝ ආම්ල ගෙන්න ගන්න බැරි හේතු තුනක් තියෙනවා. මේවට අපි කිව්වේ දැන් ප්‍රවේණිකේත එහෙම නැත්නම් කෝඩෝන කියලානේ. මේවට ඇමයිනෝ ආම්ල ගෙන්න ගන්න බෑ. මේවා ඉන්නේ මොකටද? මේ ප්‍රෝටීන් එකතු කරන එහෙම නැත්නම් ඇමයිනෝ ආම්ල එකතු කරන ක්‍රියාවලිය ඉවරයි. මෙතනින් මේ ඇමයිනෝ ආම්ල දාම ඉවර කරන්න ඕන කියන එක පෙන්නන්න. මේ වගේ කේස් 3 දෙනෙක් ඉන්නවා. පළවෙනි එක්කෙනා තමයි UGA. ඊළඟ එක්කෙනා තමයි UAA. ආයි මේකේ අකුරු දෙක මාරු කරාම එන එක්කෙනා ඊළඟට එන්නේ UAG. දැන් කොහොමද මේක මතක තියාගන්නේ? ওই කේස් තුන MCQ වලට අහනවා. ඊට පස්සේ මේ විදියට පරිවර්තනයක් දීලා අපේ MCQ තැනක් අහලා තියෙන්න පුළුවන්. කොහොමද මේ කේස් තුන මතක තියාගන්නේ? මේ වචනේ දන්නවද කට්ටිය? USA. ඇමරිකාවට කියනවනේ USA කියලානේ. එතකොට අපේ භෂ්ම වල USA කිව්වට S අකුර නැහැනේ. අපේ භෂ්ම හතරේ RNA වල තියෙන භෂ්ම අකුරු හතරයිනේ තියෙන්නේ. ඒ අකුරු හතරේ S අකුරක් නැහැනේ. ඒකේ තිබෙන්නේ මොකද්ද? මේ වෙනුවට තිබෙන්නේ G අකුරයි C අකුරයි. මතක තියාගන්න C අකුර කොහෙදවත් අපිට හම්බෙන්නේ නැහැ. USA වල S අකුර වෙනස් කරලා ඉතුරු දෙක ලියන්න. මොකද්ද? UGA. S වෙනුවට G දැම්මා. USA වල S වෙනුවට A අකුරක් දැම්මා. UAA. C දාන්නේ නැහැ. මොකද C පාවිච්චි වෙන්නේ නැහැ. ආයි අපි මුලින් ලියාගත්ත එකේ දෙපැත්ත මාරු කරා. මේකේ දෙපැත්ත මාරු කරලා වැඩක් නැහැ නේ. ආයි මේකම නෙන්නේ. මේකේ දෙපැත්ත මාරු කරා. ඔන්න ඔහොමයි. මේවට අපි කියනවා නැවතුම් කෝඩෝන, ස්ටොප් කෝඩෝන. නැවතුම් කෝඩෝන තුන මතක තියාගන්නේ කොහොමද? USA කියලා. USA කියන්නේ අපි ඇමරිකාවටනේ සාමාන්‍යයෙන්. S අකුර මේ භෂ්ම වල නැහැ. S වෙනුවට G දාගත්තා. ආයි S වෙනුවට A දාගත්තා. C පාවිච්චි වෙන්නේ නැහැ. ආයි උඩ ලියපු එකේ දෙපැත්ත මාරු කරා. ඔන්න ඔහොම නැවතුම් කෝඩෝන තුන මතක තියාගන්නේ. මේ යන පිළිවෙලක කොහේ හරි මේ කෝඩෝනේ හම්බ වෙනවා නම් එකකින් කියවෙන්නේ මොකද්ද? මෙතනින් මේ ඇමයිනෝ ආම්ල එකතු කරන එක නවත්තන්න. මේ පොලිපෙප්ටයිඩ් දාමය මෙච්චරයි සංශ්ලේෂණය වෙන්න ඕන කියන සංඥාව තමයි එයා දෙන්නේ. ඔන්න එතකොට දැන් මෙතන තේරුණාද? තුන එකතු වෙලා එක ඇමයිනෝ ආම්ලය ගෙන්න ගන්න හැටි. හරි. එතකොට මේ ක්‍රියාවලිය තමයි පරිවර්තනය කියන එකේදී වෙන්නේ තනිකරම. මොකද්ද? ඇමයිනෝ ආම්ලය ගානේ ගෙන්න ගන්නවා මේ නියුක්ලියෝටයිඩ් තුන් දෙනා එකතු වෙලා. එතකොට ප්‍රවේණිකේතය කියලා කිව්වේ අපි මෙන්න මේවට. හරි. මේ ඒකට කිව්වේ මොකද්ද? කෝඩෝන් එකක්. කෝඩෝන කීයක් තිබ්බද? 64යි. 64න් 3කට ඇමයිනෝ ආම්ල වලට සංඥාව සපයන්න බෑ. 61කට පුළුවන් ඇමයිනෝ ආම්ල වලට සංඥාව සපයන්න.
ඇමයිනෝ අම්ල වර්ග 20ක් තියෙන නිසා සමහර අවස්ථාවලදී වගුවෙක් දැක්කා සමහර ඇමයිනෝ අම්ල සඳහා ප්‍රවේණික කෝඩෝන කිහිපයකින් සංඥාව සපයන. ඒකත් දැනගෙන ඉන්න ඕන. එතකොට නෝට් එකට අපිට එකතු කරගන්න පුළුවන් ප්‍රවේණිකේතයේ ත්‍රිත්වකේතයක්. ත්‍රිත්වකේතයක් කියලා කියන්නේ නියුක්ලියෝයිඩ් 3ක් අවශ්‍ය වෙන නිසා ඒ අනුව කෝඩෝන 64කින් සමාන්විතයි. එතෙන්දී කෝඩෝන 64 ගත්තාම කෝඩෝන 64 විශේෂිත කෝඩෝන 4ක් තියෙනවා. අපි 3ක් කතා කරානේ. තව විශේෂ එකක් තියෙනවා ඇඩිනීන්, යුරසිල්, ගුවනින්. හැම mRNA දාමයක්ම ආරම්භ වෙන්නේ මෙන්න මේ විදියට. ඒක විශේෂයි. හැම mRNA දාමයක්ම ආරම්භ වෙලා තියෙන්නේ ඇඩිනීන්, යුරසිල්, ගුවනින් වලින්. ඒක නිසා මේකට කියනවා ආරම්භක කෝඩෝනය කියලා. පරිවර්තනයේ ආරම්භයට ප්‍රෝටීන සංශ්ලේෂණ යන්ත්‍රයට. ප්‍රෝටීන සංශ්ලේෂණ යන්ත්‍රය කියලා කියන්නේ මොකද්ද? අපි කලින් පාඩමේදී හමුණා ප්‍රතිවලිත යන්ත්‍රය කියලා. ප්‍රතිවලිත යන්ත්‍රය. ඒ කියලා කියන්නේ ප්‍රතිවලිත ක්‍රියාවලිය සිදු කරගෙන යන්න අවශ්‍ය එන්සයිම ප්‍රෝටීන මේ සියල්ලටම පොදුවේ අපි වචනයක් පාවිච්චි කරනවා යන්ත්‍රය කියලා. ප්‍රෝටීන සංශ්ලේෂණය දැන් අර ඇමයිනෝ අම්ල ගෙන්නන්න අවශ්‍ය සියල්ලටම පොදුවේ පාවිච්චි කරන වචනේ තමයි ප්‍රෝටීන සංශ්ලේෂණ යන්ත්‍රය කියලා. පරිවර්තනය ආරම්භ කරන සංඥාව දෙන්න තමයි නිතරම ඇඩිනීන්, යුරසිල්, ගුවනින් මේ විදියට ආරම්භක තුන් දෙනා විදියට තියාගන්නේ. එතකොට දන්නවා මෙතනින් තමයි වැඩි පටන් ගන්න ඕනේ. මෙතන ඉඳලා තමයි ඇමයිනෝ අම්ල එකතු කරගෙන යන්න ඕන කියලා. ඒක නිසා ආරම්භක කෝඩෝනය කියලා මේකට කියනවා. එතකොට ආරම්භක කෝඩෝනය හැම එකේම මේක නිසා හැම හැදෙන ඇමයිනෝ අම්ල දාමයකම පොලිපෙප්ටයිඩ් දාමයකම පළවෙනි ඇමයිනෝ අම්ලය එකක්ද වෙනස් වෙනවද? හිතලා කියන්න බලන්න. එකක්ද වෙනස් වෙනවද? නිතරම එකක් තමයි තියෙන්නේ. ඒ හැම එකේම ආරම්භයේදී තියෙන්නේ මේක නිසා හැම පොලිපෙප්ටයිඩ් දාමයකම ආරම්භයේදී තියෙන්නේ මෙතියොනින් තමයි. ඇඩිනීන්, යුරසිල්, ගුවනින් අපි මේක මතක තියාගන්න ඕන. ඒකෙන් සංඥාව සපයන ඇමයිනෝ අම්ලය මොකද්ද? මෙතියොනින්. මෙතියොනින් ඇමයිනෝ අම්ලයට තමයි සංඥාව සපයන්නේ. සංශ්ලේෂණය වෙන සෑම පොලිපෙප්ටයිඩ් දාමයක ප්‍රථම ඇමයිනෝ අම්ලයේ විදිහට තියෙන එක නිසා මොකද්ද? මෙතියොනින් තමයි තියෙන්නේ. එතකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් එතකොට මෙතියොනින් හැම ප්‍රෝටීන් එකකම තියෙනවද කියලා. නෑ. අපි මෙතනින් පස්සේ ඉගෙන ගන්නවා පොලිපෙප්ටයිඩ් දාමය හැදුනට පස්සේ ඒක එක වෙනස්කම් වලට ලක් වෙලා තමයි ප්‍රෝටීනය හැදෙන්නේ. හරියට අර වෙද මහත්තයා බෙහෙත හැදුවට පස්සේ බෙහෙත අර කඩේට අරගෙන යන්නේ එක වෙළඳ සංගම්නේ. එක වෙළඳ තමයි කඩේට අරගෙන යන්නේ. කඩේට අරගෙන යනකොට ඒගොල්ලෝ පැකට් කරලා ලේබල් කරලා එක වෙනස්කම් කරලා අරගෙන යන්නේ. ඒ විදිහට තමයි මේ හැදෙන පොලිපෙප්ටයිඩ් දාමේ වෙනස්කම් කරලා තමයි ප්‍රෝටීනය හැදෙන්නේ. එතකොට අවශ්‍ය නම් මෙතියොනින් ගලවලා දාන්නත් පුළුවන්. අවශ්‍ය නැත්නම් ගලවලා දාන්න පුළුවන්. අවශ්‍ය නම් මෙතියොනින් දිගටම තියා ගන්නත් පුළුවන්. ඔන්න එතකොට කෝඩෝන 64න් අපි දැනගෙන ඉන්න ඕන විශේෂිත කෝඩෝනයක් තමයි ඇඩිනීන්, යුරසිල්, ගුවනින් කියලා කියන්නේ. ඒක අපිට මතක තියෙන්න ඕන. අනිකුත් දැනගෙන ඉන්න ඕන කෝඩෝන තව තුනක් තිබ්බ අපි කලිනුත් කතා කරා. සමාප්ති කෝඩෝන කියලා අපි ඒවට කියනවා. නැත්නම් නැවතුම් කෝඩෝන කියලා කියනවා. ඒව තුනක් තියෙනවා. මතක තියාගන්න හැටිත් අපි කිව්වා. ඒක අනිවාර්යෙන් නෝට් කරගන්න. පරිවර්තනයේ නැවැත්වීමේ සංඥාව ලබා දෙනවා. ඇමයිනෝ අම්ල සඳහා කේතනයක් සැපයීම කරන්නේ නැහැ. ඔන්න ඕක තමයි වැදගත්ම MCQ පොයින්ට් එක. ගොඩාක් වෙලාවට අපිට MCQ වලදී දෙනවා මේ හැම කෝඩෝනයක් මගින්ම ඇමයිනෝ අම්ලයකට සංඥාවක් සපයයි කියලා. ඒක හරිද වැරදිද එතකොට? වැරදි. ඇයි හැම කෝඩෝනයක්ම ඇමයිනෝ අම්ලයකට සංඥාව සපයන්නේ නැහැ. මේ තුන් දෙනා ඇමයිනෝ අම්ල ගෙන්න ගත්තේ නැහැ. එයා ඉන්නේ මෙතනින් වැඩේ ඉවර කරන්න කියලා කියන්න. ඒක නිසා කෝඩෝන 61කට විතරයි ඇමයිනෝ අම්ල වර්ග 20ට කේතය සපයන්න පුළුවන් වෙන්නේ. මෙතෙන්ටම තා පුළුවන් නම් නෝට් එකට ඇඩ් කරගන්න. සමහර ඇමයිනෝ අම්ල සඳහා කෝඩෝන කිහිපයකින් සංඥාව සපයයි කියලා කියන කාරණාව. එතකොට ඒක පැටලෙන්නෙත් නැහැ. ඒක මෙතන ලියලා නැහැ. ඒකත් ඇඩ් කරගත්තා නම් මේ කතාව හරියට කම්ප්ලීට් වෙනවා. ඒක පල්ලෙහාට ඇඩ් කරගන්න. එතකොට ඔන්න අපි මේ ප්‍රවේණිකේතය කියන එකත් දැන් තේරුම් ගත්තද කියලා පොඩ්ඩක් පොඩි වෙලාවක් අරන් හිතලා බලන්න තමන්ට තේරුණාද කියලා.